සුබ දවසක්. අදත් අමරනා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. මීට පෙර අපි විස්තර කරලා තියෙනවා විටමින් D ඌනතාවය සම්බන්ධව. විටමින් D ඌනතාවය මේ ලෝකෙ පුරාම තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම ලංකාවෙත් තියෙනවා. ඉතින් ලෝක තත්ත්වය සහ ලංකාවේ තත්ත්වය සම්බන්ධව ඒ තියෙන වාර්තා අනුව අපි විස්තර කළා මොන විදිහටද තියෙන්නේ කියලා. ඉතින් හැමෝගෙම උනන්දුවක් තියෙනවා මේ විටමින් D සම්බන්ධව. බැලුවොත් බොහෝ දෙනෙක් විටමින් D ගන්න. එක්ක තමන්ට ඥාතියෙක් පිටරට ඉන්න එවලා එක්ක වෛද්‍යවරයෙක් නිර්දේශ කරලා එක්ක තමන්ම ගිහින් ෆාමසි එකකින් අරගෙන ඔයගේ පාවිච්චි කරනවා. විටමින් D පාවිච්චි කරනවා. ඉතින් විටමින් D තමන්ට ඇත්තටම අවශ්‍යද කියලා දන්නේ නැහැ බොහෝ දෙවි. එහෙම දෙයක්ත් තියෙනවා. දැන් තමන්ට විටමින් D ඌනතාවයක් තියෙනවද කියන එක බලාගන්න එක වැදගත්. එතෙන්ට පොඩි බාධකයක් තියෙනවා. මොකද විටමින් D ලෙවල් එක බලන්න. යම් වියදමක් යනවා. සැලකිය යුතු වියදමක් යනවා. අද කාලේ හැටියට අමාරුයි පුද්ගලයෙකුට දරන්න. හැබැයි ඉතින් අත්‍යවශ්‍ය අවස්ථාවකදී විටමින් D ඌනතාවය තියෙනවද කියලා බලන්න ඕනේ. ඉතින් සමහර අවස්ථා තියෙනවා මේ බලන්න කිව්වත් සමහරුන්ට වියදම දරා ගන්න අමාරුයි. ඉතින් කොහොම වුණත් දැන් මේ විටමින් D අවිද්‍යමත් විදිහට භාවිතා කරන තත්ත්වයක් තියෙනවා කියන එක තමයි කියන්න ඕනේ. අපි දන්නවා විටමින් D අපේ ඇඟට ලැබෙන ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි ආහාර පාන වලින්. අනිත් එක ඉරේලියට නිරාවරණය වීම මගින් ඇඟේම හැදෙනවා. ඊළඟට මේ අතිරේකයක් විදිහට සප්ලිමන්ට් එකක් විදිහට අපි ගන්නවා. පෙත්තක් කරලක් විදිහට ගන්නවා. ඉතින් මේ ආකාර තුන ගත්තාම මේ විටමින් D අපේ ඇඟට ඕනට වැඩිය ලැබෙනවා නම් ලැබෙන්නේ අර සප්ලිමන්ට් එකක් විදිහට ගන්නකොට. පෙත්තක් කරලක් විදිහට ගන්නකොට. මොකද ඉරේලියට නිරාවරණය වුණයි කියලා ආහාර ගත්තයි කියලා අපිට ඕනට වැඩිය ලැබෙන්නේ නැහැ. සීමාව ඉක්මවා යන්නේ නැහැ. අපි දන්නවා විටමින් D කියන්නේ මේද ද්‍රව්‍ය විටමින් එකක්. ඉතින් ඕනට වැඩිය ගත්තොත් ඇඟේ එකතු වෙනවා මේක. ෆැට් සොලියබල්. ඇඟේ එකතු වෙනවා. එතකොට විටමින් D ටොක්සිසිටි එකක් එන්න පුළුවන්. විටමින් D විෂ වෙන්න පුළුවන් ඒකට. අන්න ඒක ගැන තමයි අද මේ කතා කරන්නේ. විටමින් D ටොක්සිසිටි. එහෙම නැත්නම් අපි කියනවා හයිපර් විටමිනෝසිස් D. එහෙමත් කියනවා. දැන් ඔයාලට පැහැදිලි විටමින් D ටොක්සිසිටි එකක් එනවා නම් එන්නේ සප්ලිමන්ට් එකක් ගත්තොත්. කොහොම ගත්තොත්ද? අවිධිමත් විදිහට ගත්තොත්, වෛද්‍ය උපදෙස් වලින් තොරව ගත්තොත්, පරීක්ෂණයක් නොකර ගත්තොත්, Tamanට හරියට මේක ඕනේද නැද්ද කියලා නොබලා ගත්තොත්. දැන් විටමින්ස් වර්ග අපි දන්නවා දෙමව්පියන්ට ඒවනවා පිටරට ඉන්න තමන්ගේ දුවල පුතාලා. ඉතින් හොඳ ලස්සනට තියෙනවා පෙට්ටිටින්. සමහර ඒවා මාස 2-3ටම තියෙනවා. ඉතින් අර නිකන් එවන හින්දා ලස්සනට තියෙනත් හින්දා වකුදුවේ වෛද්‍ය උපදෙස් වලින් තොර ඔහෙ ගන්නවා. එහෙම ගන්න අවස්ථා තියෙනවා. සමහරුන්ට ගැලපෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕන. හැබැයි සමහර උදේ ඉන්නවා එවැනි විටමින් ಜಾති හම්බුනහම අපිට ගෙනහලා පෙන්නලා අපෙන් අහ ගන්නවා. මේක ගන්න පුළුවන්ද කියලා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි ඒක ඒ වගේ වෙලාවකට හරියට කියලා දෙනවා කොහොමද ගන්න කියලා. ඉතින් වැඩිපුර විටමින් D ගත්තොත් අපේ අක්මාවේ තැම්පත් වෙන්න පුළුවන්. අපේ මේද පටකොල්ල තැම්පත් වෙන්න පුළුවන්. විටමින් D අපි මයින්නේ ඉන්ටර්නැෂනල් යුනිට්ස් IU කියන එකකින්. ඉතින් සාමාන්‍ය කෙනෙකුට වැඩිහිටියෙකුට දවසකට කොච්චර විටමින් D ප්‍රමාණයක් ඕනද? සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ මෙන්න මේ ගාන. සාමාන්‍ය 600ත් 800ත් අතර ප්‍රමාණයක් තමයි දවසකට අවශ්‍ය වෙන්නේ ඉන්ටර්නැෂනල් යුනිට්ස්. ඒ වගේම නිරෝගී කෙනෙකුට යන්න පුළුවන් උපරිම සීමාව තමයි 4000ක් ඉන්ටර්නැෂනල් යුනිට්ස් 4000 ආරක්ෂිත උපරිම සීමාව. ඒ වගේම මේ ටොක්සිසිටි එක ඇති වෙන්නේ මේ විටමින් D ප්‍රමාණය දවසකට 10000ක් IU ඉන්ටර්නැෂනල් යුනිට්ස් පැන්නොත් තමයි එහෙම අගයකින් මාස කිහිපයක් ගත්තොත්. ඉතින් ওই විදිහට ඔහම කිව්වට සමහරුන්ට දවසට යුනිට්ස් 2000කට වැඩිය ගත්තත් ටොක්සිසිටි එන්න පුළුවන් කියලා කියනවා. ඉතින් හැමතිස්සෙම විටමින් D ගන්නකොට ඔය අගයන් ගැනම හිතන්න හොඳ නැහැ. හැමතිස්සෙම වෛද්‍ය උපදෙස් පරිදි තමයි ගන්න ඕනේ. දැන් විටමින් D අපේ ඇඟට ටොක්සික් වුණොත්, විෂ වුණොත් මොන වගේ රෝග ලක්ෂණද එන්න පුළුවන්. මෙන්න මේක රෝග ලක්ෂණ එන්න පුළුවන්. කැම රුචිය අඩු වෙන්න පුළුවන්. මමනේ යන්න වගේ ගතියක් එන්න පුළුවන්. මමනේ යන්නත් පුළුවන්. බඩ වේලවන්න පුළුවන්. ඒ වගේම විජල්ය වෙන්න පුළුවන්. පිපාස ගතිය එන්න පුළුවන්. ඒ වගේම වැඩිපුර මුත්‍රා පිට වෙන්න පුළුවන්. ඒ වගේම ඇඟට පණ නැති ගතිය, ව්‍යාකූල බව, වැඩක් නොකලත් නිකන් වැඩක් කළා වගේ මහන්සි ගතිය, ෆටිග්, ඒ වගේම අස්ථි කැක්කුම, ඒ වගේම වකෝඩවල ගල්. මේ වගේ දේවල් මෙන්න පුළුවන්. ඒ වගේම විටමින් D ලෙවල් එක වැඩි වුණාම මේ ආහාර ජීර්ණ පද්ධතියෙන් කැල්සියම් අවශෝෂණය ඇඟට වැඩි වෙනවා. රුධිරයට උරා ගැනීම වැඩි වෙනවා. ඒකට හයිපර් කැල්සීමියා. කැල්සියම් ප්‍රමාණය රුධිරයේ ඉහළ යනවා. ඒ වගේම හෘදය සහ රුධිර වාහිනී පද්ධතිය ආශ්‍රිත ගැටලු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අධික රුධිර පීඩනය එන්න පුළුවන්. ඒ වගේම හෘද ස්පන්දනය අක්‍රමවත් වෙන්න පුළුවන්. එරිත්මියාස් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ ඕගොල්ලන්ට පේනවා ප්‍රධාන වශයෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටලු ඇති වෙනවා.
ඒ වගේම ස්නායු පද්ධතිය ආශ්‍රිත ගැටලු ඇති වෙනවා. ඒවා වගොඩු ආශ්‍රිත ගැටලු ඇති වෙනවා. ඒ වගේම හෘදය සහ රුධිරවාහිනී පද්ධතිය ආශ්‍රිත ගැටලු ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය රෝග ලක්ෂණ ආපුවාම සමහර රෝග ලක්ෂණ එකපාරට අපිට හිතෙන්නේ විටමින් D වැඩි වෙලා කියලා. මොකද තවත් රෝග වලට පොදු රෝග ලක්ෂණ තමයි සමහර වෙලාවට ඇති වෙන්නේ. ඉතින් විටමින් D ගන්න කෙනෙක් නම් හැමතිස්සෙම අපි හිතන්න ඕනේ මේ පැත්ත ගැනත්. ඉතින් අපිට සැකයක් තියෙනවා. මොකද ඉස්සෙල්ලාම කරන්න පුළුවන් අපිට විටමින් D ලෙවල් එක බලන්න පුළුවන්. ඇඟේ විටමින් D ලෙවල් එක කීයද කියලා බලන්න පුළුවන්. ඒ වගේම කැල්සියම් ලෙවල් එකත් බලන්න පුළුවන්. ඒ දෙකම වැදගත් ඇත්ත වශයෙන්ම. ඒ එකම අපිට වගොඩු පරීක්ෂණ සිද්ධ කරන්න ඕනේ. මොකද මේක වගොඩු වලට බලපාන්න පුළුවන් නිසා. ඉතින් කාගේ හරි විටමින් D ටොක්සිසිටි, විටමින් D විෂ වෙලා කියලා අපි සැක කරනවා නම් ඉස්සෙල්ලාම අපිට බලන්න පුළුවන් විටමින් D ලෙවල් එක. විටමින් D ප්‍රමාණය ඇඟේ බලන්න පුළුවන්. ඒකෙන් අපිට පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම ලෙවල් තියෙන කැල්සියම් ප්‍රමාණය මම බලන්න පුළුවන්. ඒ දෙක ප්‍රධාන වශයෙන්ම සිද්ධ කරනවා. ඊට අමතරව තියෙන රෝග ලක්ෂණ අනුව පරීක්ෂණ වෙනස් වෙනවා. දැන් අපිට සැකයක් තියෙනවා නම් මේ විටමින් D විෂ වෙලා කියලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ වහාම ගන්න ඖෂධ නතර කරන්න ඕනේ. විටමින් D සහිත සියලු ඖෂධ නතර කරන්න ඕනේ. කැල්සියම් සහිත සියලු ඖෂධ නතර කරන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ රෝගියාට තියෙන රෝග ලක්ෂණ මොනවද කියලා. රෝගියා විජලනයටපත් වෙලා ඉන්න පුළුවන්. එතකොට එවැනි අවස්ථාවක වහාම අපිට පුළුවන් සේලයින් ලබා දෙන්න. රෝගියාගේ විචලන තත්ත්වය සමනය කරන්න, සජලනය කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම නහර වලට ලබා දෙන ඕන තමයි ගොඩක් වෙලාවට ප්‍රතිඵලදායක වෙන්නේ. දැන් මේ දියර හොඳින් පානය නොකළොත්, විචලනයේ තත්ත්වයේ තිබ්බොත් ගොඩක් වෙලාවට වගඩු වලට වෙන හානිය වැඩි වෙන්න පුළුවන්. වගඩු අකර්මණ්‍ය වෙන්න පුළුවන්. වගඩු වල ගල් හැදීම පමණ නොවේ. වගඩු අකර්මණ්‍ය වෙන්න පුළුවන්. වගඩු අකර්මණ්‍ය වීම වළක්වා ගන්න ඕනේ. ඉතින් වගඩු හරහා තමයි අපි දියර පිට කරන්නේ ගොඩක් වෙලාවට ඇඟට ගන්න. ඉතින් සජලනය කිරීම මගින් මේ IV fluids ඒ කියන්නේ නහරගතව ශිරාගතව ලබා දෙන දියර මගින් අපිට පුළුවන් වැඩිපුර තියෙන කැල්සියම් වගඩු හරහා පිට කරන්න උදව් කරන්න. ඒ වගේම වගඩු වලට ලොකු බලපෑමක් වෙලා තිබ්බොත් සමහර වෙලාවට ඩයලිසිස් කියන තත්ත්වයක් අවශ්‍ය වෙනවා. හීමොඩයලිසිස් කියන තත්ත්වය. ඒ වගේම රුධිරයේ තියෙන කැල්සියම් ප්‍රමාණය අඩු කරන්න බයිෆොස්ෆනේට්, කැල්සිටොනින් ඔන්න වගේ ඖෂධ ලබා දෙන්න පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්වයකදී සුදුසුකම් තියෙන විශේෂයෙන්ම ඒ සම්බන්ධව දැනුමක් තියෙන කටයුතු කරලා තියෙන විශේෂඥ වෛද්‍යවරුගේ සහාය ලබා ගන්න වෙනවා. මොකද විටමින් D ටොක්සිසිටි එකක් ආවොත් එකපාරට සම්පූර්ණ සුවයක් ගන්න බෑ. ඒකට හේතුව තමයි මේ මේදේ දිය වෙලා තියෙන විටමින් D අයින් වෙන්න මාස කිහිපයක් යනවා සමහර වෙලාවට. එතකොට රෝග ලක්ෂණ සම්පූර්ණයෙන් අයින් වෙන්න ටික දවසක් ඉවසලා ඉන්න වෙනවා. සති කිහිපයක් ඉන්න වෙනවා. මොන ප්‍රතිකාර කළත්. ඉතින් බොහෝ රෝගීන්ට ටොක්සිසිටි එකක් ආවත් නිවැරදි ප්‍රතිකාර මගින් නැවත යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. තවත් මේ විටමින් D ටොක්සිසිටි එන්න පුළුවන් අවස්ථා තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථා. අපි දන්නවා විටමින් D ඉහළ ප්‍රමාණ වලින් අවශ්‍ය වෙන රෝගී තත්ත්ව තියෙනවා. උදාහරණ වශයෙන් කියනවා ඔස්ටියෝපොරොසිස්. ඒ වගේම ඔස්ටියෝමැලේෂියා කියන තත්ත්වය. ඒ වගේම රීනල් ඔස්ටියෝඩිස්ට්‍රොෆි කියලා තත්ත්වයක් තියෙනවා. ඒ වගේම සොරයිසිස් කියන රෝග තත්ත්වයේදී. ඒ වගේම සීලියක් ඩිසීස්, ඉන්ෆ්ලැමේටරි බවල් ඩිසීසස්, මල්ටිපල් ස්ක්ලෙරෝසිස් ඔන්න වගේ රෝගවලදී වැඩිපුර ඕනේ. ඉතින් වැඩිපුර ගන්නවා රෝගී. වැඩිපුර විටමින් D ප්‍රමාණයක් ගන්න. ඉතින් කාලෙන් කාලට පරීක්ෂණ නොකර දිගට ගත්තොත් ටොක්සිසිටි එකක් එන්න පුළුවන් වැඩිපුර අරගෙන. වැඩිපුර ඕන අවස්ථාවලදී වුණත් ඇඟට වැඩිපුර එන්න පුළුවන් ඕනකට වැඩි. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් දැන් ඔයගලන්ට පේනවා විටමින් D කියන එක ආවට ගියාට ගන්න හොඳ නැහැ. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ තමන්ට නිකන් හම්බුනා කියලා ගන්න හොඳත් නැහැ. සමහරවිට ලෝබයි දෙන්න කෙනෙකුට. දැන් මාස දෙක තුනකට පැක්කයක් ඇවිල්ලා තියෙනවා. දැන් බොණ්ඩ හිතෙනවා. එහෙම දේවලුත් තියෙනවා. මේ හැමතිස්සෙම වෛද්‍යවරුන්ට පෙන්නලා උපදේශ පරිදි අවශ්‍යතාවය අනුව විටමින් D ගන්න පුළුවන්. ඉතින් විටමින් D වලට සම්බන්ධ කරලා තියෙනවා. බොහෝ දුරට විටමින් K සම්බන්ධ කරලා තියෙනවා. මැග්නීසියම් සම්බන්ධ කරලා තියෙනවා. ඔයගේ දැන් පිටරටින් එනකොට නොයෙකුත් විදිහට වෙනස් කරපු ඒවාත් තියෙනවා. ඉතින් අන්න ඒවත් අවශ්‍යද කියලා බලන්නත් ඕනේ. සමහර වෙලාවට විටමින් K එච්චර ලොකු අවශ්‍යතාවයක් පේන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒක නම් සැලකිලිමත් වෙන්න ඕනේ. අනික විටමින් K ගන්න බැරි රෝගාබාධ තියෙන උදවිය ඉන්න පුළුවන්. එවැනි අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ සප්ලිමන්ට්ස් ගන්නකොට. ඉතින් වර්තමානයේදී මේ විටමින් D වල ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. බහුල භාවිතයක් තියෙනවා. ඒක නිසා විටමින් D ටොක්සිසිටි එක ගැනත් යම් අවබෝධයක් තියාගන්න එක හොඳයි. ඉතින් අදත් සමගන්නවා අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකෙන්. අපි නැවත මුණ ගැසීම අලුත් දෙයක් සමග සුබ දවසක් ඔබ සියලු දෙනාට.